මීට දශක ගණනාවකට පෙර ලෝකයේ ජීවත් වූ එක්තරා පුද්ගලයෙක් සිටියා. ඔහු වසරක් තුළ ලෝකයේ විප්ලවීය වෙනසක් සිදු කළ ප්‍රධාන නිපැයුම් 3ක් ලියාපදිංචි කළා. ඔබ අද භාවිතා කරන බොහෝ දේ නිර්මාණය වූයේ ඔහුගේ අදහස් වලින්. ඒත් ඔහු කවුද? ඔහුගේ කතාව අපට ඉගැන්විය හැකි වටිනාම පාඩම කුමක්ද? ඔහුගේ නම ගැන දැම්ම කතා නොකර අපි පුදුම සහගත ජීවිතය දෙස බලමු. ඔහු උපතින්ම විශිෂ්ටයෙක් නොවන බව ඔබ දැනගත්තොත් ඔබ පුදුම වෙනවා. මේ මිනිසාගේ ජීවිතය අපට උගත් හැකි නොපසුබට උත්සාහය පිළිබඳව ආදර්ශය අද ඔබ ජීවිතය වෙනස් කරාවි. කුඩා කාලයේදී ඔහු සාමාන්‍ය දරුවෙක්. ගුරුවරුන් පැවසුවේ ඔහුට අවධානය යොමු කිරීමේ හැකියාවක් නැති බවත් ඉගෙනීමට නොහැකි තරම් මෝඩ බවත්ය. ඔහුගේ මවට පාසලේ ලිපියක් ලැබුණේ ඔහුව පාසලෙන් ඉවත් කරන බව දන්වමිනි. ඒ වන විටත් ඔහුගේ මව ඔහුට විශේෂඥ උපදේශිකාවක් වූවාය. නිවසට පැමිණි ඔහුට ඇය තනිවම අධ්‍යාපනය ලබා දුන්නාය. ඔහුගේ මම තීරණය කළා අනෙක් අයගේ මතය ඔහුගේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදෙන්න. ඔහු අද ලෝකයට ආලෝකය දුන්නත් ඔහුගේ ජීවිතයේ ආරම්භයේදී මදුරට තල්ලු කිරීමට උත්සාහ කරා. ඔහුගේ විශාලතම සීනය වූයේ ලෝකයේ ආලෝකමක් කළ හැකි දිගු කලක් පවතින විදුලි බුබලන් නිර්මාණය කිරීමයි. මේ සඳහා දහස් ගණනක් ද්‍රව්‍ය භාවිතා කරමින් අත්හදා බැලීම් කළා. තන්තු වර්ග වෙනස් කළා. වාතය රහිත විදුලි බල්බ හැදුවා. ලෝකයේ වාර්තා පවසන්නේ අවසානයේදී සාර්ථක විදුලි බුබුල සොයා ගැනීමට පෙර ඔහු වැඩ නොකරම ක්‍රම 10000ක් පමණ සොයාගත් බවයි. ඔබ හිතන්න සිය වතාවක් අසාර්ථක වූවා නම් ඔබ අතාරිනවා නේද? දහස් වතාවක්? එහෙත් ඔහු ඇයි නැවැත්තුවේ නැත්තේ? මම අසාර්ථක වුණේ නෑ. වැඩ නොකරම ක්‍රම 1000ක් මම සාර්ථකව සොයාගත්තා. ඔහුට නම් එය අසාර්ථකත්වයක් නොව තත්ත්ව රැස් කිරීමක් පමණි. ඔහු නිපැයුම් දහස් ගණනක් සඳහා පේටන් බලපත්‍ර ලබා ගත්තා. ඔහු කිසි විටක නිවාඩු ගත්තේ නැත. ඔහු නිරන්තරයෙන් වැඩ කළා. ඔහු කිව්වේ විශිෂ්ටත්වය යනු 100ක ආශ්වාදයක් සහ 99ක දහදියක් කියයි. ඔහු විශ්වාස කළේ අදහසක් ලැබීම පහසු බවත්, නමුත් ඒ යථාර්ථයක් බවට පත් කිරීමට නම් අසීමිත කැපවීමක් යුතුව වැඩ කළ යුතු බවත්ය. ඔහුටත් අපට මෙන් දිනකට පැය 24ක් තිබුණි. එහෙත් ඔහු සෑම විටකම ඔහුගේ ඉලක්කය වෙනුවෙන් කැප කළා. ළමා කාලයේදී ගුරුවරුන්ගෙන් ප්‍රතික්ෂේප වී දහස් වරක් අසාර්ථක වී අවසානයේ ලෝකයම වෙනස් කළ ඒ මිනිසා ඔබටත් මටත් අඳුරේ සිට ආලෝකයට එන්න උදව් කළා. ඔහු අදටත් අපේ නිවෙස්වල ආලෝකය දල්වන, අපේ කටහඬ පටිගත කරන චිත්‍රපටවල ජීවය දෙන තාක්ෂණය අපට ලබා දුන්නා. ඒ වෙන කවුරුත් නෙවෙයි, තෝමස් අල්වා එඩිසන්. එඩිසන්ගේ ජීවිතයෙන් අපට ඉගෙන ගත හැකි විශාලතම පාඩම නම් ඔබේ ආරම්භය කෙසේ වුවත් කමක් නැත. ඔබගේ ඉලක්කය කරා යන ගමනේදී වැඩෙන වාර ගණන වැදගත් නැත. ඔබට අවශ්‍ය වන්නේ එක්වරක් පමණක් සාර්ථක වීමයි. ඔබගේ සීනේ යථාර්ථයක් වන තුරු ඔබ නොනවති ඉදිරියට යාමට අධිෂ්ඨාන කරගන්නේ නම් ඔබත් ලෝකයට අලුත් ආලෝකයක් ගෙන එන්නෙක් වනු ඇත. ඔබ එඩිසන්ගෙන් ඉගෙනගත් වටිනා පාඩම කුමක්ද? පහතින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ යාළුවන් ෂෙයා කරන්න සහ මේ වගේ තවත් කතන්දර බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.